ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට 13 වන වරටත් පැවැත්වෙන ICC කාන්තා එක්දින ලෝක කුසලානයේ මේ දිනවලදී පැවැත්වෙන්නේ අවසන් පූර්ව වටේ තරඟ. ඉතින් මෙහිදී අවසන් පූර්ව වටේට දකුණු අප්‍රිකාව එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම යන කාන්තා කණ්ඩායම් හතර සුදුසුකම් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව ඊයේ දිනේදී පළමු අවසන් පූර්ව වටේ තරඟය පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමගින් එංගලන්ත කාන්තා කණ්ඩායම අතර. එහිදී කාසිය වාසී දිනාගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තමන්ට නියමිත පන්දු අර 50 අවසානයේදී ලකුණු 319ක් ලබා ගන්නවා කඩලු 7ක් පමණක් දැවී තිබෙදී එහිදී නායිකාව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා දකුණු අප්‍රිකාව වෙනුවෙන්. ලෝරා වොල්වර්ට් පන්දු 143කදී ලකුණු 169ක් ලබා ගනිද්දී ටස්මින් බ්‍රිඩ්ස් පන්දු 65කදී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව පන්දු යෑමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සොෆියා කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ලෝරන් බෙල් කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 320ක ජයග්‍රාහී ඉලක්කයක් අඹා යාමට පිටිට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දු 42යි පන්දු 3කදී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 194ක් පමණයි. ඒ අනුව මෙවර කාන්තා ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව වටේ තරඟයේ ලකුණු 125කින් ජයග්‍රහණය කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එම තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටේ තරඟයේ ඉන්දියා කණ්ඩායම සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද දිනේදී ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 3ට පැවැත්වීමට තමයි සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානයේ අනතුරුව දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟ රහිතව ගත කිරීමට සිදුව තිබෙනවා. ඉන් අනතුරුව නොවැම්බර් මාසයේ සිට ඔවුන්ට තරඟාවලි කිහිපයක්ම 2026 2020 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට තිබෙනවා. ඉතින් එහිදී පළමු තරඟාවලිය බවට පත්ව තිබෙන්නේ පාකිස්තානය සමගින් එක්දින තරඟාවලියක්. මෙම එක්දින තරඟාවලිය නොවැම්බර් 11 නොවැම්බර් 13 සහ නොවැම්බර් 15 යන දින තුන තුලදී පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉන් අනතුරුව පාකිස්තානය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් තුන සමගින් තුන්කොන් තරඟාවලියක් නොවැම්බර් මාස 17 වෙනිදා සිට ආරම්භ වීමට නියමිත වී තිබුණා. මෙම සියලුම තරඟ පාකිස්තානයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් එම නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විශේෂ තීරණයක් ඊයේ දිනේදී ගෙන තිබුණා. ඒ මෙවර තරඟාවලියට පැමිණෙන සංචාරක කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම යන කණ්ඩායම් දෙකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් විශේෂිත හමුදා බට කණ්ඩායමක් ආරක්ෂාව වෙනුවෙන් ලබා දීමට ඔවුන් මේ වන විට තීරණය කොට තිබෙනවා. ඉතින් පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව පාකිස්තානය තුල හටගෙන ඇති තත්ත්වයන් මත පදනම්ව තමයි ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ආකාරයට වැඩි ආරක්ෂාවක් ලබා දීම වෙනුවෙන් විශේෂිත බට කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් යෙදවීමට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් තවමත් මෙම එක්දින තරඟාවලිය හෝ 2020 තරඟාවලියට ගමන් කරන ශ්‍රී ලංකා සංචිත නිශ්චිත වශයෙන් නම් කොට නැහැ. ඉතින් ඉදිරියේදී ඒ පිළිබඳ ලැබෙන තොරතුරු එසැනින් අපි ඔබව දැනුවත් කිරීමට සූදානම්ින් සිටිනවා. subscribe කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමගින්. ඉතින් ඒ වගේම description එකේ තියෙන link එකෙන් ගිහලා අපේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා.